හරි අපි යන් 2006 වෙනි ගැල්ලුවට. මේක කියනවා විශාල ගුවන් යානයක් 500යි පැයට කිලෝමීටර් 500 ඉඳන් 505ක් වෙන්න යන ත්වරණයයි ඒකාකාර ත්වරණයකින් ත්වරණ වෙනවලු. හරි අපි යන් 2006 වෙනි ගැල්ලුවට. මේක කියනවා එකම කාල සීමාවක් ඇතුළතේ එකම කාල සීමාවක් ඇතුළත ප්ලේන් එකක් 500 ඉඳන් 505 දක්වා වේගය වැඩි කරගන්නවා. කාර් එකක් 50 ඉඳන් 55 දක්වා වේගය වැඩි කරගන්නවා. සයිකලයක් 5 ඉඳන් 10 දක්වා වේගය වැඩි කරගන්නවා එකම කාල සීමාවක් ඇතුළත. අපෙන් අහනවා මෙහෙම ටිකක්. සියල්ලගේම ත්වරණය එකමලු. හරි. ත්වරණය කියන්නේ මොකද්ද? ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලෙනේ. ඒ කියන්නේ ඒකක කාලයක් තුල සිද්ධ වෙන ප්‍රවේග වෙනස. දැන් හැමෝගෙම මේක එකයි. හැමෝම එකම කාලයක් තුල නෙවෙන්නේ. අපි බලමු හැමෝගෙම ප්‍රවේග වෙනස කොහොමද කියලා. ප්ලේන් එකේ ප්‍රවේග වෙනස කීයද? 5යි නේ. 5යි. කාර් එකේ ප්‍රවේග වෙනස ඒත් 5යි. බයිසිකලේ ප්‍රවේග වෙනස ඒත් 5යි. එහෙනම් අපි දන්නවා ත්වරණය අනුලෝම සමානුපාතිකයි ප්‍රවේග වෙනසට. එහෙනම් හැමෝගේ ප්‍රවේග වෙනස සමානයි. නේ හැමෝගේ ප්‍රවේග වෙනස සමාන නම් හැමෝගෙම ත්වරණය සමානයි. ඒ නිසා ඒ හරි. සියල්ලම ඉහත කාලපරාසය තුල ගමන් කළ දුරවල් එක වේ. පට්ට වැරදිනේ. ඇයි මෙයා මේ 500ක් කියන්නේ තප්පරයක මේ පැයකට 500ක් යනවා. පැයකට 500ක් යනවා. මෙයාගේ වේගය 500 ඉඳන් 505 දක්වා අඩු වෙන්නේ. මෙයා 50න් යනවා. අපි දන්නවා මෙයා තමයි අඩුම දුරක් යන්නේ. මේක ගණනය කරලා හදන්න ඕනේ. මම මේක ඕන සමීකරණ දාලා මේක හදලා පෙන්නන්න පුළුවන්. වැඩක්ද ඉතින් එහෙම කළානේ. මෙයාගේ පට්ට වේගයක් තියෙනවා. මේ මෙයාලගේ වේගෙට සාපේක්ෂව මෙයාගේ වේගය බලන්නකො. මාර වේගෙන් යන්නේ. මෙයා තමයි වැඩි දුරක් ගන්න. දෙවෙනියට වැඩි දුරක් යන්නේ මෙයා. තුන්වෙනියට මෙයා. ඒක හදන්න ඕනේ එළිය. දුරවල් නම් එක වෙන්නේ නැහැ. නිසා B වැරදි. එක එකේ ත්වරණය සඳහා යොදන බලයන් එකම වේ කියලා. හරි. දැන් අපි දන්නවා ත්වරණයන් සමානයි හැමෝගෙම. දැන් මෙයාට යොදන බලය හොයන්න ප්ලේන් එකට යොදන බලය හොයන්න ප්ලේන් එකට f සමානෙන් මේ දාන්න ඕනේ. දැන් හැමෝගෙම a එකයි. නමුත් ස්කන්ධයත් එකමද? ස්කන්ධයත් හැමෝගෙම එකම වුණා නම් අන්න හරි. අන්න කතාව හරි. යොදන්න ඕන බලයත් එකයි. නමුත් අපි දන්නවා සයිකලයට සාපේක්ෂව ප්ලේන් එක පට්ට බරයි. මෙයාට යොදන්න ඕන බලය හෙන්න වැඩි. මෙයාට වඩා මෙයාට යොදන්න ඕන බලයත් වැඩි. මෙයාට වඩා මෙයාට යොදන්න ඕන බලයත් වැඩි. අඩුම බලයක් යොදන්න ඕනේ සයිකලයට. පැහැදිලිද? එම ප්‍රකාශය වැරදි. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ ඒ පමණක් හරි. ඒක තමයි උත්තරේ.